හෙලෝ හැමෝටම ලුවන් ඩයිරි මගේ channel එකට ආදරයෙන් ආව පිළිගන්නවා. අද ඉඳන් අපි parts 5කින් එක දිගට කතා කරන්න සූදානම් වෙන්නේ law of attraction ගැන. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක පුරාවටම එකතු වෙන්න කියලා ඔයාට ආරාධනා කරනවා. ඉතින් මොකක්ද මේ law of attraction කියන්නේ? ගොඩක් අය හිතන්නේ law of attraction එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ නිකන් හීන දකින අයට විතරක් තියෙන දෙයක් කියලා. නැත්නම් කාමරයකට වෙලා ඇස් දෙක පියාගෙන මට සල්ලි ඕනේ, මට එකපාරටම ලොකු ගෙයක් ඕනේ, අන්න ඒ විදිහට හිතුවාම අහසින් පාත් වෙන මැජික් එකක් කියලා. ඔය වැරදි වටහා ගැනීම නිසාම තමයි ගොඩක් අය law of attraction try කරලා මේවා වැඩ කරන්නේ නැහැනේ කියලා අත්හැරලා දාන්නේ. ඇත්තටම law of attraction කියන්නේ මොකද්ද? ඒක මැජික් එකක්ද? නැත්නම් ඒක පිටිපස්සේ විශාල මනෝවිද්‍යාත්මක සහ විද්‍යාත්මක පදනමක් තියෙනවද? The Secret පොතෙන් මුළු ලෝකයම මේ ගැන කතා කරන්න පටන් ගත්තට ඊටත් අවුරුදු 100 ගානකට කලින් නැපෝලියන් හිල්ගේ Think and Grow Rich, නෙවිල් ගොඩාඩ්ගේ න්‍යායන් සහ modern neuroscience එහෙම නැත්නම් ස්නායු විද්‍යාව මගින් මේ law of attraction ගැන හරියටම කියලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ law of attraction පිටිපස්සේ තියෙන ඒ ඇත්තම රහස, ඒ වගේම මොළය ඒකට ක්‍රියාත්මක වෙන විදිය සහ ජීවිතයට ඒක ප්‍රායෝගිකව යොදා ගන්න හැටි ගැන. මුලින්ම බලමු අපි law of attraction වල මූලිකම સિદ્ધාන්තය මොකක්ද කියලා. සරලවම කිව්වොත් like attracts like. ඒ කියන්නේ සමාන දේ මගින් සමාන දේ ආකර්ෂණය කරගන්නවා. අපේ මනසින් නිකුත් වෙන සෑම සිතුවිල්ලක්ම නිකන්ම සිතුවිල්ලක් විතරක් නෙවෙයි. ඒ හැම සිතුවිල්ලකටම සහ හැඟීමකටම යම් ශක්තියක්, ඒ කියන්නේ එනර්ජි එකක් සහ ෆ්‍රීකවෙන්සි එකක්, එහෙම නැත්නම් කම්පන තරංගයක් තියෙනවා. ලෝකයේ ප්‍රසිද්ධම විද්‍යාඥයෙක් වෙන නිකෝලා ටෙස්ලා පවා කිව්වේ ඔයාලට විශ්වයේ රහස් තේරුම් ගන්න ඕන නම් එනර්ජි, ෆ්‍රීකවෙන්සි, ඒ වගේම ভাইබ්‍රේෂන් කියන දේවල් ගැන හිතන්න කියලා. අපි නිතරම අවධානය යොමු කරන්නේ මොන වගේ සිතුවිලි වලටද? අපේ හිතේ නිතරම තියෙන්නේ මොන වගේ හැඟීම්ද? අන්න ඒ හා සමාන සිදුවීම්, ඒ වගේම පුද්ගලයන් සහ අවස්ථාවන් අපේ ජීවිතේට නිකන්ම වගේ එකතු වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට උදේ නැගිටපු ගමන් අද නම් එපා වෙන දවසක්, මට කිසිම දෙයක් හරියන්නේ නැහැ. අන්න ඒ විදිහට හිතුවොත් එදා මුළු දවසම වෙන්නේ එක පිට එක ප්‍රශ්න එන එක නේද? ඒකට ඇත්තම හේතුව මේ මනසින් නිකුත් කරපු ඒ ඍණාත්මක ෆ්‍රීකවෙන්සි එක. බොබ් ප්‍රොක්ටර් වගේ ප්‍රකට කතුවරු පැහැදිලි කරන්නේ Tamanගේ මනසින් යම් දෙයක් දකින්න පුළුවන් නම් සහ ඒ දේ දැනටමත් ලැබිලා තියෙනවා කියන හැඟීම අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒ දේ Tamanගේ භෞතික ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා. දැන් මම මේ ගැන කතා කරගෙන යද්දී ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි, හරි සිතුවිල්ලකට ශක්තියක් තියෙනවා කියමු. ඒත් මේක ඇත්තටම අපේ මොළය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. මෙන්න මෙතනදී තමයි විද්‍යාව එන්නේ. අපේ මොළයේ පිටිපස්ස කොටසේ තියෙනවා ඊටාම කුඩා, ඒ වගේම බලවත් ස්නායු ජාලයක්. ඒකට කියන්නේ RAS. එහෙම නැත්නම් Reticular Activating System කියලා. RAS එකේ ප්‍රධානම රෝල් එක තමයි ෆීල්ඩ් එකක් විදිහට වැඩ කරන එක. හැම තප්පරයකම අපේ ඉන්ද්‍රයන් හරහා මොළයට තොරතුරු මිලියන ගණනක් එනවා. ඒ ඔක්කොම මොළයට ගත්තොත් මොළය ක්‍රෑෂ් වෙනවා. ඒ නිසා RAS එකෙන් කරන්නේ Tamanට වඩාත්ම වැදගත් කියලා මනසින් හිතන තොරතුරු විතරක් පෙරාගෙන මනසට පෙන්වන්න සලස්වන එක. අපි සරල උදාහරණයක් ගත්තොත් අපිට මොකක් හරි විශේෂ රතු පාට කාර් එකක් මිලදී ගන්න ඕනි කියලා හිතුවොත් ඊට පස්සේ පාරට බැස්සාම යන්නේ යන තැන ඒ රතු පාට කායක විතරක් පේන්න ගන්නව නේද? අද පාරේ රතු කාර් කොච්චර තියෙනවද කියලා ඔයාට හිතනවා. ඇත්තටම එදා විතරක් රතු පාට කාර් ආව නෙවෙයි. ඊට කලිනුත් ඒ වගේ කාර් පාරේ තිබුණා. හැබැයි මනසෙන් ඒකට විශේෂ අවධානයක් දීලා තිබෙන්නේ නැති නිසා RAS එක ෆිල්ටර් කරලා අයින් කළා. law of attraction වලදී වෙන්නේ මෙන්න මේ දෙයමයි. යම් ඉලක්කයක්, හීනයක්, එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් මනසට පැහැදිලිව ලබා දුන්නාම මොළයේ තියෙන RAS එක ඇක්ටිවේට් වෙනවා. ඊට පස්සේ ඉලක්කයට යන්න අවශ්‍ය කරන මම්පෙත් අලුත් අවස්ථාවන්, ඒ වගේම උදව් කරන්න පුළුවන් පුද්ගලයන්ව මනසට පෙනෙන්න සලස්වනවා.
එනිසා මේක මැජික් එකක් නෙවෙයි. මොලේ තියෙන ස්වාභාවික මෙවලමක් නිවැරදිව පාවිච්චි කිරීමක්. ඒ වගේම විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපේ දෛනික තීරණ වලින් 95%ක්ම පාලනය වෙන්නේ කොන්ෂස් මයින්ඩ් එකෙන් නෙවෙයි සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන් කියලා. ඒ කියන්නේ යටිහිතෙන් කියලා. අපි පුංචි කාලේ ඉඳන් අහපු දේවල් අත්දැකීම් මේ වගේම සමාජයෙන් ලැබුණු මත නිසා යටිහිතේ යම් යම් සීමා සහිත විශ්වාස නැත්නම් limiting beliefs තැම්පත් වෙලා තියෙනවා. උදාහරණ විදිහට කිව්වොත් සල්ලි හොයන එක හරිම අමාරුයි. අපිට කොහෙන්ද ඔච්චර සල්ලි? නැත්නම් මගේ ළඟට කිසිම හොඳ කෙනෙක් එන්නේ නැහැ. අන්න ඒ වගේ සිතිවිලි යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. උඩින් කොච්චර මම ධනවත් වෙනවා කීවත් law of attraction වැඩ කරන්නේ නැහැ. මොකද යටිහිතේ තියෙන ඍණාත්මක කම්පනය නැත්නම් vibration එක මගින් ඒ දේවල් තල්ලු කරලා දාන හින්දා. ඒ වගේම ඩොක්ටර් ජෝසප් මර්ෆිගේ The Power of Your Subconscious Mind පොතේ සඳහන් වෙන විදිහට යටිහිත ප්‍රෝග්‍රෑම් කරන්න හොඳම වෙලාවල් දෙකක් තියෙනවා. ඒ තමා උදේ නැගිටපු ගමන්ම පළමු මිනිත්තු 15ත් 20ත් අතර කාලය. ඊට පස්සේ රාත්‍රී නිදාගන්න යන්න ඔන්න මෙන්න තියෙන වෙලාව. මෙන්න මේ වෙලාවට අපේ මොළයේ තරංග ඇල්ෆා ස්ටේට් එකට එනවා. ඒ වෙලාවේදී Tamanගේ ඉලක්ක මනසින් රූපරාමු විදිහට දැකීම, ඒ කියන්නේ visualization සහ ධනාත්මක ප්‍රකාශ affirmations භාවිතා කිරීමෙන් යටිහිත නැවත ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් law of attraction වල ගොඩක් අය කතා නොකරන හැබැයි වඩාත්ම වැදගත්ම කොටස මොකද්ද? ඒ තමයි action. ඒ කියන්නේ ක්‍රියාත්මක වීම. law of attraction කියන වචනය අග අකුරු ටික දිහා බලන්න. attract action. කොහොම හරි මනස නිවැරදිව සකස් කරාට පස්සේ මොළයට සහ යටිහිතට අලුත් අදහස් එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට නිකන් ඉන්නේ නැතිව ලැබෙන පුංචි හෝ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒකට කියන්නේ inspired action කියලා. මනස සහ ක්‍රියාව එකතු වුණාම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් තේරෙනවා නේද ඔයාට law of attraction කියන්නේ නිකන්ම හීන දැකීමක් නෙවෙයි. මනස සහ මොළය නිවැරදිව පෙළගස්වලා ඉලක්ක කරා යන සැබෑ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් එහෙම නැත්නම් part 2 වලින් කතා කරන්නේ law of attraction භාවිතා කරලා මුදල් සහ සෞභාග්‍ය වගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන. මුදල් සම්බන්ධයෙන් තියෙන blockages අයින් කරගන්න ප්‍රායෝගික ක්‍රම මම ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා ඔයාලට හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයාලගේ අදහස් ඒ වගේම ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. part 2 එකෙන් හමු වෙමු. සුබ දවසක්.